හිතන්න මේ මාසේ දවසක එකම රටක එක පිරිසක් මහා පාරේ රතින් යාපත්තු කරලා කිරිබත් කාලා ලොකු සාදයක් පවත්වනවා. ලොකු සතුටක්. ඔව්. හැබැයි ඒ වෙලාවෙම ඒ රටේම තවත් ප්‍රදේශයක පිරිසක් පහන් පත්තු කරලා කඳුළු සලනින් Tamanගේ මියගිය ඥාතින්ව සිහි කරනවා. මේක නිකන් හැඟීම්බර අවස්ථාවක් විතරක් නෙවෙයි. අනිවාර්යයෙන්ම නෙවෙයි. මේක ඊටමත් සූක්ෂම ඒ වගේම භයානක දේශපාලන ක්‍රීඩාවක් කියොත් පිළිගන්නවද? අපි සාමාන්‍යයෙන් යුද්ධයක් දිහා බලන්නේ දිනපුවයයි පරදිනයයි ඉන්න කළු සුදු කතාවක් විදිහටනේ. ඔව් සරලව. හැබැයි දශක 3ක් තිස්සේ ඇදිලා ගිය ලොකු කම්පනයක් ඉතිරි කරපුව අපේ සිවිල් යුද්ධයේ සැමරුම් දිහා බලද්දී මේ කළු සුදු චිත්‍රය සම්පූර්ණයෙන්ම බොඳ වෙලා යනවා. ඉතින් අද අපි මේ විමර්ශනයෙන් අපි උත්සාහ කරන්නේ අන්නේ බොඳ වුණු චිත්‍රය පැහැදිලි කරගන්නයි. ඒක ඊටමත් සංකීර්ණ මාතෘකාවක්. ඒ කියන්නේ යුද්ධයක් ඉවර වුණාට පස්සේ සමාජයක් Tamanගේ අතීතය සමරන්නේ කොහොමද කියන එක හුදෙක් ඉතිහාසය පිළිබඳ කාරණයක් විතරක් නෙවෙයි. ඒකින් අනාගතයක් තීරණය වෙනව නේද? හරියටම හරි. ඒක කෙලින්ම අනාගතය තීරණය කරන සාධකයක්. අද අපි මේ ගැඹුරු සාකච්ඡාවට පාදක කරගන්නේ අන්තවාදීන් ඔබට ශ්‍රී ලංකාවේ යුද සැමරුම් කියන්නේ ඊට විස්තරාත්මක මූලාශ්‍රයක්. මේ හරහා අපිට පුළුවන් වෙනවා එකිනෙකට වෙනස් සමාජ කණ්ඩායම් මේ සැමරුම් දිහා බලන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ඒ වගේම එයාගේ ඔළුව ඇතුලේ වැඩ කරන මනෝවිද්‍යාව මොකක්ද කියන එකත් නේද? ඔව් ඒක තමයි වැදගත්ම දේ. හැබැයි මේ සාකච්ඡාවට යන්න කලින්ම එක දෙයක් පැහැදිලි කරගමු. අපි බලන මේ මූලාශ්‍රය ඇතුලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ වගේ විවිධ දේශපාලන පක්ෂ සහ ඒවට සම්බන්ධ කණ්ඩායම් ගැන කතා කරනවා. හැබැයි අපේ අරමුණ කවුද හරි කවුද වැරදි කියලා තීන්දුව දෙන එක නෙවෙයි. ඒ කියන්නේ අපි කිසිම පාර්ශවයක් ගන්නෙ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ විවිධ කණ්ඩායම් පිටිපස්සේ තියෙන සැබෑ දේශපාලන යාන්ත්‍රණය අපක්ෂපාතීව තේරුම් ගන්න එක විතරයි. මේක හරියට අර යන්ත්‍රයක කෑලි ගලවලා ඒක වැඩ කරන්නේ කොහොමද කියලා බලනවා වගේ වැඩක්. ඒක ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක්. අපි කිසිම මතවාදයකට පක්ෂ වෙන්නේ නැහැ. මූලිකවම අපි තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. යුද්ධයක් දිනුවාට පස්සේ ඒක සමරන එක ඇයි මේ තරම් සංවේදී කාරණයක් වෙන්නේ කියලා. හිතන්නකෝ මේ දෙවන ලෝක යුද්ධය ගැන. හරි. ඇමරිකාව හරි බ්‍රිතාන්‍යය හරි ජර්මනිය පරාජය කරාම මුළු රටම එකතු වෙලා ඒක සමරුවා. ඒකෙදි කිසිම ගැටලුවක් නැහැ. මොකද හතුරා ඉන්නේ වෙනත් රටක. ඔව් ඒක ඇත්ත එතන බෙදීමක් නැහැ. ඒකනේ. හැබැයි අභ්‍යන්තර සිවිල් යුද්ධයක් එමත් නැත්නම් ඇමරිකානු සිවිල් යුද්ධය හෝ උතුරු අයර්ලන්තයේ ගැටුම් වගේ තත්වකින් පස්සේ ජයග්‍රහණයක් සැමරීම කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක හරියට පුපුරන්න ආසන බෝම්බයක් වගේ. ඒකට හේතුව අර පරාජය වුණෝ පාර්ශවය. ඒවත් නැත්නම් ඒ යුද්ධයෙන් පීඩාවට පත් වුණු මිනිස්සුත් ජීවත් වෙන්නේ අපේම රටේ අපේම අසල්වැසියන් විදිහට නිසා නේද? ඒ කියන්නේ ජයග්‍රාහකයා සහ පරාජිතයා දෙගොල්ලම එකම භූමියක් බෙදා ගන්නවා. ඔව් ඒක තමයි පදනම. ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කළත් ඒ කණ්ඩායමේ මතවාදයන් එක්ක යම්තාක් දුරකට හෝ සම්බන්ධ වුණු නැත්නම් මේ යුද්ධය නිසා Tamande පවුලේ අය හිමි වුණු සාමාන්‍ය පුරවැසියනුත් ඒ රටේම ඉන්නවා. ඒක ඇත්ත. ඒ නිසා තමයි එක පැත්තක ජයග්‍රාහී ഘോഷාව අනිත් පැත්තට වේදනාවක් විදිහට දැනෙන්නේ. මේ මූලාශ්‍රය ඊටමත් අපූර්වට මේ තත්ත්වයේ කණ්ඩායම් තුනකට බෙදලා දක්වනවා. අපි පළමු කණ්ඩායමෙන් පටන් ගමුද? හරි. අපි මේක ලියහා ගමු. මේ ලියවිල්ලේ ඒ පළමු කණ්ඩායමට හරි අපූර්ව නමක් දෙනවා. මේ සිංහල අන්තවාදීන් කියලා. ඔව්. හැබැයි මේ වචනේ අහුව ගමම අපිට ඉන්නේ වෙනස්ම අදහසක් නේ. ඇත්තටම මොකන්ද මේ කණ්ඩායමේ මූලික මානසික අවශ්‍යතාවය? ඇයි ඔවුන් තරම් උද්‍යෝගයෙන් මේ ජයග්‍රහණය සමරන්නේ? මේ අධ්‍යයනය පෙන්වා දෙන විදිහට මේ කණ්ඩායමට ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන පසුබිමක් එමත් නැත්නම් එහා සමාන ජාතිකවාදී නඹරුවක් තියෙනවා. ඔවුන්ගේ මනෝවිද්‍යාව තීරුම් ගන්න නම් අපි අවුරුදු 20ක් 30ක් පස්සට යන්න ඕනේ. ඒ කැලේ අර බෝම්බ පුපුරපු කාලෙට හරියටම බෝම්බ බියෙන් බස් එකේ කෝච්චියේ යන බය වෙලා හිටපු කාලයක් මේ මිනිස්සුන්ට තිබුණානේ. ඉතින් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඒ අවුරුදු 30ක ත්‍රස්තවාදී නිමා කරපු එක ගැන කෘතවේදීත්වය පළ කරන්නයි. විශේෂයෙන්ම හමුදාවට සහ යුද්ධය මෙහෙයවපු දේශපාලන නායකත්වයට. ඒ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගේ හදවතින්ම එන ස්තුතිය ප්‍රකාශ කරන්නයි. ඒ කියන්නේ ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ මාසයේ ඔවුන් පවත්වන උත්සව කියන්නේ අනුන්ට රිදවන්න කරන දේවල් නෙමෙයි. කොහෙත්ම නෑ. ඒ කියන්නේ තමන්ට ජීවත් වෙන්න රටක් ඉතුරු කරලා දීපු අයට කියන අවංග ස්තුතියයි කියන එකක් නේද? අන්න ඒකයි. ඔවුන් ඒක දකින්නේ ඊටමත් සාධාරණ කළ යුතුම දෙයක් විදිහටයි. තමන්ගේ ජීවිත බේරගත්ත මිනිස්සුන්ට ස්තුති කරන්නේ නැතුව ඉන්න එක ඔවුන්ට හිතාගන්නවත් බෑ. හැබැයි මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අධ්‍යයනයේ පෙන්වා දෙන විදිහට ඔවුන්ට මේ තත්ත්වයේ සම්පූර්ණ චිත්‍රය පේන්නේ නැහැ. ඔවුන් තමන්ගේ කෘතවේදීත්වය ප්‍රකාශ කිරීම පමණක් දකිනවා මිසක් ඒක අනිත් පැත්තට කොහොම බලපානවද කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැ. පොඩක් ඉන්න මට ඒක තේරෙන්නේ නැහැ. තමන්ගේ සතුට සමරද්දී අනිත් අයට රිදෙනවා කියලා ඔවුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි? ඒක හොගර ප්‍රශ්නයක්. මේක හරියට මට මෙහෙම හිතෙනවා. හිතන්න ලොකු මහල් නිවාසයක් තියෙනවා. ඒක එක කාමරයක ඉන්න පවුලක් තමන්ගේ ලොකුම ජයග්‍රහණයක් වෙනුවෙන් සද්දෙට සින්දු දාලා පාටියක් දානවා. හැබැයි ඒ වෙලාවෙම ඊළඟ කාමරේ ඉන්න පවුලේ කෙනෙක් මැරිලා එයා අඬ ඉන්නේ. මේ පාටි දාන අයට අඬන සද්දේ ඇහෙන්නේ නැත්ද? ඇයි ඔවුන්ට අනිත් කාමරේ ඉන්න අයගේ වේදනාව තේරෙන්නේ නැත්තේ? ඔය මහල් නිවාසයේ උපමාව මේ තත්ත්වයට ඉතාමත් හොඳින් ගැලපෙනවා. ඇයි ඔවුන්ට අඬන සද්දේ ඇහෙන්නේ නැත්තේ? සරලවම කිව්වොත් ඒ කාමර දෙක අතර තියෙන බිත්තිය ගොඩක් ඝනකමයි. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව පැත්තෙන් බැලුවොත් මේ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ භාෂාවෙන්, මාධ්‍ය භාවිතයෙන්
සහ සමාජ දුරස්ථභාවයෙන්. දකුණේ ඉන්න මේ ජනකොටස දෙමළ මාධ්‍ය පරිශීලනය කරන්නේ නැහනේ. උතුරේ සමාජය ඇතුලේ කතාබහ වෙන දේවල් ගැන ඔවුන්ට කිසිම අදහසක් නැහැ. ඕ අපි බලන්නේ අපි ප්‍රවෘත්ති විතරයිනේ. ද්වේදිත්වය උතුරේ අහිංසක වැසියන්ට තර්ජනයක් එහෙමත් නැත්නම් තමන්ගේ වේදනාවට කරන නිග්‍රහයක් විදිහට පෙනෙන්න පුළුවන් කියන එක උන්ට වැටහෙන්නෙම නෑ. ඔවුන් හිතන්නේ මුළු රටම තමන් වගේම සතුටු වෙන්න ඕනේ කියලාද? හරියටම. උන්ට මේක පේන්නේ අපි ත්‍රස්තවාදයෙන් රට බේරගත්තා කියන කෝණියෙන් විතරයි. මේ sannivedana හිඩස නිසා ඔවුන් අතින් ලুকু වරදක් වෙනවා. මොකද ඒ වරද? ඔවුන්ගේ මේ දවන්ත සමහර වෙලාවට ഘോഷාකාරී සැමරුම් උතුරේ ජනතාවගේ හදවත්වල තියෙන තුවාල පාරවනවා. අන්න ඒක තමයි මේ මූලාශ්‍රය සඳහන් වෙන දෙවෙනි කණ්ඩායම. එහෙමත් නැත්නම් දෙමළ අන්තවාදීන් තමන්ගේ වාසියට පාවිච්චි කරන්නේ. දිකට මේ මහල් නිවාසයේ සද්දෙට පාටි දාන අය දිහා බලන් ඉන්න අනිත් කාමරේ ඉන්න අයගේ මානසිකත්වය කොහොමද? ඉතින් මේකේ සැබෑම තේරුම මොකද්ද? මේ කියන දෙමළ අන්තවාදීන් නිකම්ම අඬ අඬ ඉන්නවා විතරක්ද නැත්නම් ඔවුන් නිකම්ම බලාගෙන ඉන්නවද දකුණේ අය අතින් පොඩි හෝ වැරද්දක් වෙනකන්? මේ දෙවෙනි කණ්ඩායම ගැන කතා කරද්දී අපි ඊටම පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ මූලාශ්‍රය පැහැදිලිම පෙන්වා දෙනවා මේ අය හුදෙක් වේදනාවෙන් ඉන්න පිරිසක් නෙවෙයි කියලා. ඇත්තද? එහෙනම් ඔවුන් ඊටමත් උපාය මාර්ගිකව ප්‍රතික්‍රියාකාරීව වැඩ කරන පිරිසක්. ඇතැම් දෙමළ දේශපාලන පක්ෂවල සහාය ලබන මේ කණ්ඩායම බලාගෙන ඉන්නේ දකුණේ පළමු කණ්ඩායම අතින් සිදුවෙන වැරදි දෙසයි. දකුණේ උත්සව කොච්චර කුසාකාරී වෙනවද ඔවුන්ට ඒක එච්චරටම වාසියයි. හැබැයි මට මෙතන ලොකු ප්‍රශ්නයක් එනවා. ඔවුන් කොහොමද ඒකෙන් වාසි ගන්නෙ? මොකද්ද මේක තියෙන යාන්ත්‍රණය? ඔවුන් මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? ඒක වෙන්නේ මෙහෙමයි. හිතන්න උතුරේ ජීවත් වෙන යුද්ධය ගැන කිසිම මතකයක් නැති යුද්ධෙන් පස්සේ ඉපදුණු අවුරුදු 20ක විතර තරුණයෙක් ගැන. හයි. මේ දෙමළ අන්තවාදී කණ්ඩායම් කරන්නේ අර දකුණේ මහපාරේ රතිඤ්ඤා දාලා කිරිබත් කන වීඩියෝ කැලි තියෙන්නේ. අන්න ඒවා සමාජ මාධ්‍ය හරහා මේ තරුණයන්ට යවන එක. යවලා වුන් කියනවා බලන්න මේ දකුණේ මිනිස්සු සමරන්නේ අපේ අම්මලා තාත්තලා මරපු එක. අපිට මේ අය එක කවදාවත් එකට ජීවත් වෙන්න බෑ. අපිට වෙනම පාලනයක් අවශ්‍යයි කියලා. අම්මෝ. ඒ කියන්නේ දකුණේ මිනිස්සුන්ගේ අවංක කෘතවේදීත්වය උතුරේදී අර්ථකථනය වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ද්වේෂ සහගත ක්‍රියාවක් විදිහට. ඔව් ඒක සම්පූර්ණයෙන්ම විකෘති කරනවා. මේක නිකන් අර පරණ LTT සංවිධානයේ හදෙන්නට මුල් වූ බෙදුම්වාදී අදහස් වලට ආයෙත් පෝර දානවා වගේ වැඩක් නේද? ඒක තමයි මේකේ තියෙන භයානකම තත්වය. ඔවුන් මේ සමරුම් පාවිච්චි කරන්නේ අලුත් පරම්පරාවකගේ මනස් තුල පැරණි බෙදුම්වාදී අදහස් නැවතත් රෝපණය කරන්නයි. මේ මූලාශ්‍රය පැහැදිලි කරන විදිහට මේක තමයි ලංකාවේ පශ්චාත් යුද සමයේ තියෙන භයානකම විෂම චක්‍රය. එහෙමත් නැත්නම් විෂ සයිකල් එක කියලා කියන්නේ. මට ඒ චක්‍රය දැන් පැහැදිලි. එක පැත්තකින් කිසිම දෙයක් නොදැන උතුරේ අයට රිදෙනා කියලා නොතේරි සද්දෙට සමරන දකුණේ කණ්ඩායමක් ඉන්නා. අනිත් පැත්තෙන් ඒ සද්දය පාවිච්චි කරලා අලුත් පරම්පරාවට වෛරය වපුරන දේශපාලන වාසි ගන්න උතුරේ කණ්ඩායමක් ඉන්නා. මේ sannivedana හිඩෙස නිසා දෙගොල්ලොම තමන්ගේ අන්තවාදයන් පෝෂණය කරගන්නවා. හරියදම මේ දෙගොල්ලොම යැපෙන්නේ අනිත් කණ්ඩායමේ ක්‍රියාකාරකම් මතයි. සිංහල අන්තවාදීන්ට කතා කරන්න දෙයක් තියෙන්නේ දෙමළ අන්තවාදීන් බෙදුම්වාදී අදහස් දක්වනකොටනේ. ඒකනේ. ඒ වගේම දෙමළ අන්තවාදීන්ට කතා කරන්න දෙයක් තියෙන්නේ සිංහල අන්තවාදීන් සද්දෙට සමරනකොට. මේක එකිනෙකාට උදව් කරගන්න හැබැයි මුළු සමාජයම විනාශ කරන ක්‍රියාවලියක්. ඉතින් මේ විදිහට එකිනෙකාගෙන් වාසි ලබා ගන්නා අන්තවාදී කණ්ඩායම් දෙකක් සමාජය දෙපැත්තට අදිද්දී සාමාන්‍ය මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ විනාශය නවත්වන්න නැත්නම් මීළඟ යුද්ධයක් ඇතිවීම වළක්වා ගන්න උත්සාහ කරන කවුරුත් නැද්ද? මූලාශ්‍රය සඳහන් වෙන තුන්වෙනි කණ්ඩායම එන්නේ මෙතනදී නේද? ඔව්. මේ අධ්‍යයනයේදී සාකච්ඡා කරන වඩාත්ම සංකීර්ණ සහ තීරණාත්මක කණ්ඩායම වෙන්නේ ඕන්. මේ ලියවිල්ල උණු හඳුන්වන්නේ පාලම් ගොඩනගන්නන්. එහෙම නැත්නම් ප්‍රායෝගිකවාදීන් විදිහටයි. ප්‍රායෝගිකවාදීන්. ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවල දේශපාලන දර්ශනයට සමීප ඒ වගේම මධ්‍යස්ථ මතධාරී පුරවැසියන් තමයි මේ කාණ්ඩයට අයත් වෙන්නේ. ඔවුන්ගේ මූලිකම අරමුණ වෙන්නේ අතීතයේ සැමරීමට වඩා අනාගතයේදී ආයෙත් අර වගේ අඳුරු යුගයක් ඇති වෙන එක වළක්වා ගැනීමයි. හැබැයි මට මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලොකු තර්කයක් ගෙන්න වෙනවා. මොකද? මේ ප්‍රායෝගිකවාදීන්ට යුද විරුවන් ගැන කෘතවේදීත්වයක් තියෙනවා නම් ඕන ඒක ප්‍රසිද්ධිය කියන්නේ නැත්තේ ඇයි? මම අහන්නේ තමන්ගේ රට වෙනුවෙන් අපේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ ජීවිත දුන්න අතපය අහිමි කරගත්තු මිනිස්සුන්ට ප්‍රසිද්ධිය ස්තුති නොකරන එක අසාධාරණයි නේද? ඒක සාධාරණ ප්‍රශ්නයක්. මොන දේශපාලන න්‍යාය තිබුණත් කෘතවේදීත්වය කියන්නේ මනුෂ්‍යත්වයේ මූලික ලක්ෂණයක්නේ. මේ අය කරන්නේ තමන්ගේ වාසියට අතීතය අමතක කරන එක නෙවෙයිද? ඔය තර්කය සමාජයේ බොහෝ දෙනෙක් නගනවා. ඒ වගේ මේක ඊටාම ප්‍රබලයි. හැබැයි මේ මූලාශ්‍රය ඔවුන්ගේ මනෝවිද්‍යාව දිහා ඊටාම ගැඹුරින් බලනවා. ඇත්තටම ඔවුන්ට යුද විරුවන් ගැන ලොකු කෘතවේදීත්වයක් තියෙනවා. එහෙමද? ඔව්. Tamanට නිදහසේ හුස්ම ගන්න පුළුවන් උනේ කාගේ කැපවීම නිසාද කියලා ඔවුන් දන්නවා. හැබැයි ඔවුන් අතීතයෙන් ලොකු පාඩමක් ඉගෙනගෙන තියෙනවා. අතීතයේදී අවුරුදු 30ක යුද්ධයක් නිර්මාණය වෙන්න ප්‍රධානම හේතුවක් වුණේ මේ උතුරයි දකුණයි අතර තිබුණු sannivedana දුර්වලතා සහ එකිනෙකාගේ හැඟීම් තේරුම් නොගැනීම බව ඔවුන් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ කෘතවේදීත්වයේ ප්‍රකාශ කිරීමෙන් අර අපි කලින් කතා කරපු දෙමළ අන්තවාදීන්ට තමන්ගේ අන්තවාදය පෝෂණය කරගන්න දේශපාලන වාසියක් ලැබෙනවා කියලා මේ ප්‍රායෝගිකවාදීන් දන්නවා. අන්න හරියටම. ඔවුන් අදහස් දක්වන්නේ මාධ්‍යට එළියට දාන්නේ අර අන්තවාදීන්ට කිසිම විදියකින් දේශපාලන වාසියක් ගන්න බැරි දේවල් විතරයි. ඔවුන් තේරුම් අරගෙන තියෙනවා.
තමන් මහපාරට බැහැලා රතිඤ්ඤා පත්තු කළොත් ඒක කෙලින්ම යන්නේ අර උතුරේ තරුණීන්ගේ ජංගම දුරකථන වලට කේද. ඒ නිසා ඔවුන් යුද විරුවන්ට නිසි ගෞරවයේ ප්‍රසිද්ධිය නොලැබී යාමේ කටුක ඇත්ත වේදනාවෙන් වුණත් පිළිගන්නවා. ඒක මාර දෙයක් නේ. මූලාශ්‍රයේ මේක හඳුන්වන්නේ ඊටාම වැදගත් පදයකින් මේ ගණනය කරන ලද අවදානමක්. එමත් නැත්නම් calculated risk එකක් විදිහටයි. ගණනීය කරන ලද අවදානම. ඒක මාර කැපකිරීමක් වගේම ලොකු බරක් නේද? තමන්ගේ හිතේ තියෙන හැඟීම්, තමන්ගේම මිනිස්සුන් වෙනුවෙන් තියෙන ආදරය පාලනය කරගෙන අනාගතයේ ඊළඟ පරම්පරාවට ලේවැගිරීමක් වෙන්න ඉඩ නොතියා නිහඬ වින්නවා කියන එක ලේසි නෑ. කොහෙත්ම ලේසි නෑ. ඒක ඇත්තටම අර දේශපාලනඥයෙකුට වඩා රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ගේ, කියන්නේ ස්ටේට්ස්මන් කෙනෙක්ගේ ලක්ෂණයක් වගේ. ලේසි නෑ විතරක් නෙවෙයි. මේ නිහඬතාවය වෙනුවෙන් මේ මැදමාවතේ යනව වෙනුවෙන් ඔවුන්ට අතිවිශාල සමාජීය පිරිවේකුත් දරන්න සිද්ධ වෙලා තිනවා. මේක හරිම භයානක මැදමාවතක්. ඇයි ඒ? මේකෙදි වෙන්නේ මොකද්ද දන්නවද? අර අන්තවාදී කණ්ඩායම් දෙකමම මෙයාට දෝෂාරෝපණ අහන්න සිද්ධ වෙනවා. මේ ප්‍රායෝගිකවාදීන් තමයි වැඩිපුරම ගුටි කන්නේ. ඒක මට පැහැදිලිවම පේනවා. Facebook එකේ එහෙම අපි නිතරම දකින්නෝනේ එක පැත්තකින් දකුණේ සිංහලන්තවාදීන් මෙයාට බනිනවා. ඔබලා රණවිරුවන්ව පාවා දුන්නා. ඔබලා NGO කාර්යය ඔබලා දෙමළ ජාතිකවාදයට පක්ෂපාතී කියලා. ඔව් ඒක එක පැත්තක්. අනිත් අතට උතුරේ දෙමළන්තවාදීනුත් මෙයා දිහා බලලා චෝදනා කරනවා. ඇත්තද? ඒ මොකක් කියලාද? ඔවුන් කියනවා මුන් බොරුකාරයෝ මුන් ඔක්කොම එකයි. මුන් යටිහිතෙන් සිංහල ජනතාවට සහ යුද හමුදාවට සහාය දෙනවා. මුන් මේ සාමයක් ගැන කතා කරන්නේ අපිට රැවටිල්ලක් කරන්න කියලා. ඉතින් මේ ප්‍රායෝගිකවාදීන් ඉන්නේ කිසිව පැත්තකින් ඇගීමක් නොලැබෙන තැනක. පව් නේද? හැබැයි අනාගත ගැටුම් වළක්වා ගන්න අත්‍යවශ්‍යම කරන අතිශය අසීරු භූමිකාවකයි ඔවුන් ඉන්නේ. ඇත්තටම මේ ඔක්කොම දිහා බැලුවම අපි මේ සම්පූර්ණ කතාව පොඩ්ඩක් සාරාංශ කළොත් අපිට පේනවා කොහොමද තරඟකාරී දේශපාලන සහ චිත්තවේගී ප්‍රමුඛතාවයන් අපේ සමාජය ඇතුලේ එකිනෙක ගැටෙන්නේ කියලා නේද? අනිවාර්යෙන්ම. එක පසෙකින් Tamanගේ හැඟීම්බර කෘතවේදීත්වය වෙනුවෙන් අනිත් අයගේ වේදනාව නොදක්කා වගේ ඉන්න පිරිසක් ඉන්නවා. තව පසෙකින් අන්නේ නොදකීමෙන් සහ කරන වැරදි වලින් Tamanගේ දේශපාලන වාසි ගන්න තරුණ පරම්පරාවට වෛරය කවන උපාය මාර්ගික පිරිසක් ඉන්නවා. සහ මේ ඔක්කොම අතරේ මේ දෙගොල්ලන්ගෙම බැනුම් අහමින් Tamanගේ හැඟීම් යටපත් කරගෙන අනාගත ගැටුම් වළක්වා ගන්න හදන ප්‍රායෝගිකවාදීන් ඉන්නවා. ඔව් මේ විශ්ලේෂණයෙන් අපිට මනාව පැහැදිලි වෙන ලොකුම සත්‍යය තමයි දකුණු අප්‍රිකාවේ රුවන්ඩාවේ එමත් නැත්නම් අපේ ශ්‍රී ලංකාව වගේ දරුණු අභ්‍යන්තර යුද්ධයකින් පස්සේ කැඩිලාගේ සමාජයක් ආයෙත් එකතු කරන එක කොච්චර අමාරුද කියන එක. මේක ලීසි වැඩක් නෙවෙයි. ඒකනේ මේ පශ්චාත් ගැටුම් මතකයන් කළමනාකරණ එක නිකම්ම පාර්ලිමේන්තුවේ නීති හදලා කොමිසම් පත් කරලා කරන්න පුළුවන් සරල දෙයක් නෙවෙයි. මේක මිනිස්සුන්ගේ ගැඹුරුම හැඟීම්, සුවනවුණු තුවාල සහ විවිධ දේශපාලන අභිලාෂයන් එක්ක ගැටෙන දශක ගණනාවක් යන සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මේ ඔක්කොම අහන් ඉන්නකොට අපිට හිතෙන්න පුළුවන් හරි මේක හොඳ දේශපාලන විශ්ලේෂණයක්. හැබැයි මේ තොරතුරු වලින් අපේ එදිනෙදා ජීවිතයට තියෙන වැඩේ මොකක්ද කියලා. ඇත්තටම ඇයි මේක අපිට වැදගත් වෙන්නේ? මම හිතන්නේ ඒකට උත්තරේ තියෙන්නේ අපේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක ඇතුලේ. අපි තොරතුරු වලින් විවිධ මතවාද වලින් පිරුණු ලෝකෙකනේ ජීවත් වෙන්නේ. අපි ප්‍රවෘත්ති බලද්දි විශේෂයෙන්ම මේ මාසෙදී Facebook, Twitter වගේ සමාජ මාධ්‍ය බලද්දි අපිට ඇහෙන්නේ, පේන්නේ හුදු දේශපාලන ഘോഷාවන් විතරයි. ඔව් පෝස්ට් පිරිලා. එක්කෝ කවුරු හරි මහපාරේ නටනවා නැත්නම් කවුරු හරි පහන්පත්තු කරනවා. හරියටම. ඉතින් අපි මේ කරපු ගැඹුරු අධ්‍යයනය හරහා අපිට පුළුවන් වෙනවා අන්නේ ഘോഷාවෙන් ඔබ්බට ගිහින් සමාජයේ යටිපෙළ තීරුම් ගන්න. ඊළඟ වතාවේ කෙනෙක් සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක් දකිද්දි දේශපාලනඥයෙක්ගේ කතාවක් අහද්දි ඒක ඇතුලේ තියෙන සැබෑ අරමුණ කියව ගන්න මේක උදව් වෙනවා. අපිට පුළුවන් වෙනවා මේ දේශපාලන ප්‍රවාහයන් වල රූකඩියක් නොවී ඉන්න. ඒක නම් ඇත්ත. මූලාශ්‍රයේ අන්තිමට ලොකු ප්‍රශ්නයක් අහනවා සාමාන්‍ය පුරවැසියන්ට මෙතන හිමි වෙන්නේ මොන වගේ තැනක්ද කියලා. මම හිතන්නේ ඒක තවත් ඉස්සරහට අරන් ගිහින් අපිටම හිතන්න දෙයක් ඉතුරු කරමින් මේ සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. හිතලා බලන්න මේ විදිහට දේශපාලන කණ්ඩායම් අපේ අතීතයේ සමරන විදිහ, අපේ වේදනාවන්, අපේ කෘතවේදීත්වය තමන්ගේ දේශපාලන වාසියට පාලනය කරනව නම් ඇත්තටම අපේ අතීත මතකයන් අයිති අපිටද? ඒක හරිම ගැඹුරු ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් අපි හැමෝගෙම පුද්ගලික මතකයන් අර අපේ කඳුළු සහ අපේ සිනහව කැලේ අනාගත දේශපාලන ව්‍යාපෘති ගොඩනගන්න පාවිච්චි කරන තවත් එක අමුද්‍රාවලක් විතරද? ඒක ටිකක් බියජනකයි. හැබැයි අපි හැමෝම අපෙන්ම අහගන්න ඕනේ ප්‍රශ්නයක්. තවත් මේ වගේම වැදගත් සාකච්ඡාවකින් අපි නැවත හමු වෙමු.